අයිවන් අද අපි ආවේ ඔයගොල්ලන්ට මේ 2025 දරුවන් වෙනුවෙන් පුතේ ගෙසින්ස් ලබා දීම සඳහා අපි මේ අවසාන වතාවේ තමයි ගෙසින්ස් ලබා දුන්නේ. කලින් අපි යම් ගෙසින්ස් වගේක් දුන්නා ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තියෙන එකක්. දැන් අපි අර මේකමයි එන්නේ වගේ එකක් අවසාන මොහොතේ කියනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති අපි අනුමාන වලින් විතරක් නෙමෙයි මේක අපි මුලින්දම කරගෙන ආවා. සාමාන්‍යයෙන් අපි විභාගයට එන්න පුළුවන් හැම දේවල්ම අපි උගන්වනකොට තියරි කෑල්ල උගන්වනකොට ඒවා දුන්නා. ඊට පස්සේ ටික දවසක් යනකොට අපි ඒකේ අර වැඩිපුර එන්න තියෙන ටිකට වැඩිපුර පේපර්ස් දෙන්න පටන් ගත්තා. පාස් පේපර් ඩිස්කෂන් වැඩිපුර කරන්න ගත්තා. ඒවත් එක්ක අපි ලස්සනට අපි අපේ වැඩ ටික කරගෙන ආවා. අපි තර්ඩ් සෙෂන් එකේදී අපි අන්තිම මොහොතේදී අන්තිම සති දෙකේදී වගේ අපි එන්න තියෙන විශේෂයෙන් වැඩිපුර තියෙන ටික ඔක්කොම වගේන ප්‍රශ්න කරලා ලෑස්ති කරලා අපි ළමයිව තියෙන්නේ. දැන් මේ අවසාන මොහොතේ අපි දෙන්නේ හෙට විභාගයට බලාගෙන යන්න අවශ්‍ය ටික. හරි. එතකොට මෙහෙමයි මට හිතෙන්නේ පුතේ මේ පාර පළවෙනි ප්‍රශ්නේ හැටියට බොහෝ දුරට ද්‍රව ස්ථිතියෙන් ප්‍රැක්ටිකල් එකක් එන්න chance එක වැඩි. ද්‍රව ස්ථිතියේ ප්‍රැක්ටිකල් තිබ්බේ මොනවද? ජූන් 9 පරීක්ෂණ නලයකින් ද්‍රවයක ඝනත්වයේ සෙවීම 2013 මේකට හොඳ ගාණක් තිබ්බ අපි කරා අන්තිම වෙලාවේ. එතකොට ද්‍රවමානය හෝ හේයාර උපකරණය කියන කෑල්ල තමයි එන්න නියමිතව තියෙන්නේ. ඕකෙන් මං හිතනවා වැඩිපුර chance එක තියෙන්නේ මේ පාරේ එන්න ජූන් 9. මොකද පුතේ ජූන් 9 දෙවනියට chance එක තියෙන්නේ මේක ඔය පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. හැබැයි මට හිතෙනවා සමහර විට ජූන් 9 හෝ එයා උපකරණේ කවලම් වෙච්ච ගාණක් තියෙන්නත් පුළුවන්. මුල් කෑල්ල ජූන් 9 තියලා ටික වෙලාවක් ගිහිල්ලා එයා උපකරණේ තියෙන ගාණක් තියෙන්නත් පුළුවන්. එතකොට මේකෙන් වැඩිපුර ළමයෙක් ගන්නේ ජූන් 9. ඒ කියන්නේ මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ හැටියට තියෙන නියමිතව තියෙන ජූන් 9. හරිද? මේ ටික නැති වෙන්න chance එක වැඩි. වැඩිපුර ළමයට එන්න තියෙන උනාද? පළවෙනි ප්‍රශ්නේ හැටියට ජූන් 9 තියෙන ගාණක් තමයි එන්න නියමිතව තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව පළවෙනි ප්‍රශ්නෙට තව ගෙසින්ස් තියෙන්නේ. මේකේ මොනවාද? දෙවෙනි ප්‍රශ්නේ හැටියට කියන්නේ ඒකම දෙවෙනිට ගෙසින් කරන්න පුළුවන් දේ අපිට තියෙන්නේ ගූර්ණ මූලධර්මයේ පාවිච්චි කරලා. හරිද? ගූර්ණ මූලධර්මයේ තියෙන ප්‍රැක්ටිකල් එක තමයි දෙවෙනියට එන්න chance එක වැඩි. මේ දෙක තමයි වැඩිපුරම 75ක් 80ක් 90ක් වගේ ප්‍රමාණයම වැඩිපුර පළවෙනි ප්‍රශ්නෙට එන්න නියමිත මේ දෙක ගෝලමානය කියන්නේ මං හිතන්නේ මේ පාර මිනුම් උපකරණයක් නැති වෙයි බැරි වෙලා හරි ගාන නිර්මාණය කරන කෙනා මිනුම් උපකරණයක් පැත්තකට ගියොත් ගාන දෙන්න එයා යන්නේ ගෝලමානය හෝ චලාන්වීක්ෂ දෙකෙන් එකක් තමයි වැඩිපුර chance එක තියෙන්නේ. ඒකෙනොත් ගෝලමානයට තමයි වැඩිපුර chance එක තියෙන්නේ. එහෙනම් අපේ අර ගෙසින්ස් වල අවසාන මොහොතේ තියෙන්නේ අවසාන මොහොතේ ගෙසින්ස් වල තියෙන්නේ ඕකේ අවසාන ගෙසින්ස් ටිකේ තියෙන්නේ මෙන්න මේ තුන. පැහැදිලිද? ඔන්න ඔය තුන තමයි ඉතුරුලා තියෙන්නේ. පැහැදිලිද? අර කියපු ඒවත් බලන්න. හරි. ඒක තමයි අපිට එතනදී කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට ආවම අපි දන්නවා තාපයේ ආශ්‍රිත ගැටලුවක් තමයි දෙවෙනි ප්‍රශ්නට එන්නේ. අන්තිම අවුරුදු ගණනාවම බැලුවම අපිට හිතෙනවා මේ අවුරුද්දේ වැඩිපුරම chance එකක් තියෙන්නේ විශිෂ්ට තාප ධාරිතය සොයන ප්‍රැක්ටිකල් එක ගානක් එයි කියලා. විශිෂ්ට තාප ධාරිතය වුණ ප්‍රැක්ටිකල් වර්ග දෙකයි තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් හෝ සිසිලන ක්‍රමයෙන්. අර අපි ස්කන්ධයක් දාලා එයාගේ උෂ්ණත්වය අඩු වෙද්දී අනිත් කෙනා තාපය ගන්නවා කියලා ගණන් හැදුවේ. අන්න ඒක හෝ සිසිලන නීමේ පාවිච්චි කළා. ඒක තමයි එන්න පුළුවන් දෙක. හරිද? ওই දෙකම අන්තිම දවසේ අපි ගණන් හදලා තියෙන්නේ ෆයිනල් ඩේ එකේ. ඒතර මේ දෙකෙන් හදලා තියෙනවා. ওই දෙක තමයි වැඩිපුර chance එක. මට විශිෂ්ට තාප ධාරිතය හොයන ප්‍රැක්ටිකල් එකක් එයි කියලා තමයි වැඩිපුර chance එක තියෙනවා. නමුත් මේ අවසාන කාලේ නිකන් තුෂාරාංකයට දෙයි කියලා අවසාන කාලේ ආපු විදිහට නිකන් ළඟ එකම જાතිය වගේ වෙන නිසා තුෂාරාංකයටත් පොඩි chance එකක් තියෙනවා කියලා හිතනවා. නමුත් තුෂාරාංකයේ 100ට ඒ තියෙන 30ක් 20ක් වගේ මේක 70 ගණන් වගේ තියෙන. ඒකට මම හිතනවා මේකේ ප්‍රැක්ටිකල් එක විශිෂ්ට තාපදාරිතාව වෙන ප්‍රැක්ටිකල් එකක්. ඒක මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. හරිද? ගෙසින්ස්. හරිද? එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට එනවා. තුන්වෙනි ප්‍රශ්නෙට ආවහම අපිට මේ අවුරුද්දේ බොහෝ දුරට අපි හිතනවා දෝලනහා තරංග වලින් තමයි ප්‍රැක්ටිකල් එක එන්නේ කියලා. ඒකට හේතුව තව කලින් අවුරුදු දෙකේම ආලෝකයත් එක්ක ආපු නිසා මට හිතෙනවා මේ අවුරුද්දේ කොහොමත් දෝලනහා තරංග වලින් තමයි එන්නේ කියලා. ඒතර දෝලනහා තරංග වලින් ආපු ගමන් අපිට පළවෙනියටම chance එක තියෙන්නේ ධ්වනිමානයට. හරිද? ධ්වනිමානයට chance එකක් තියෙනවා. අනුනාද රළ වලට තමයි ඊළඟට chance එක තියෙන්නේ. සමහර විට නිකන් නිර්මාණාත්මක ගානක් වගේ දුනුලියතෙන් හොයන ගානක් තියෙන්නත් පුළුවන්. ඕකෙන් ඔය දෙක තමයි වැඩිපුරම chance එකක් තියෙන්නේ. වැඩිපුරම chance එකක් තියෙන්නේ ওই දෙකට. හරිද? ඊට පස්සේ අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ නම් කැට තියලා කියන්න පුළුවන් පුතේ ෂුවර් එකට වෙන්නේ විභවමානය. විභවමානය ෂුවර් එකට වෙන්නේ. එතකොට විභවමානය ආවම ඒකේ සමහර විට කෝෂ දෙක සංසන්දනය කරන අපිට තිබෙනවා කෝෂ දෙක සංසන්දනය කරන්න තිබ්බා ප්‍රතිරෝධ දෙක සංසන්දනය කරන්න තිබ්බා. එතකොට අපි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධ වෙන ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. මම හිතන්නේ බොහෝ දුරට කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධ වෙන ප්‍රැක්ටිකල් එක එයි කියලා. අර අන්තිම දවසේ අපි අන්තිම වෙලාවේ හැදුවේ මතකද දන්නේ අර ඊ දාලා මුළු මේකට කර්ච් ඔෆ් දාලා
සිග්මා e සමානයි i වතාවක් කැපිටල් r දාන සිම්පල් r දාවිල්ලා ඒක අර ස්විච් එක දැම්මම මේක වැඩ කරනවා එහෙම එකක් ස්විච් එක දාන්න නැතිකොට මේක l note ස්විච් එක දැම්මට පස්සේ l කියලා අන්න ඒ ගන්න වගේ එකක් තමයි එන්නේ එයි කියලා මට හිතෙනවා. එහෙම නැත්තම් කෙලින්ම අර e සහ r වෙන ප්‍රැක්ටිකල් එකක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ගැලෝනෝමීටරයක් ඇමීටරයක් වෝල්ට්මීටරයක් සම්බන්ධ කරපු ගානක් වගේ එකක් තියෙන්නත් පුළුවන්. ඕක තමයි අපිට ස්ට්‍රක්චර්ඩ් වල ගෙසින්ස් කියලා තියෙන්නේ. එහෙනම් මොනවද අපි හිතන්නේ? අර මේ තුනෙනුත් අපි එක එක අයින් කරමු දැන්. එහෙනම් මේ තුනෙන් එන්නේ මොකද්ද කිව්වේ? ද්‍රව ස්ථිතිය, ගූර්ණ මූලධර්මයේ ගෝලමානය. ඕකේ ගෝලමානය එකක් නැති වෙයි. අර ඒක වෙන්නේ මං හිතන්නේ මිනුම් උපකරණ එන්නේ නැහැ. ආවොත් ගෝලමානය. හරි චලන විශ්යරදී මේකෙන් ගෝලමානය අරක කියන්නේ ඔයා ඔය තුනම බලාගෙන යන විශේෂයෙන් අර තිබ්බ ටික ඔක්කොම බලාගෙන යන්න. එතකොට වැඩිපුර මට හිතෙනවා U නලය හෝ මොකද්ද? ගූර්ණ මූලධර්මය. මේ දෙක තමයි 1 2. මේ දෙක තමයි බොහෝ දුරට බලාගෙන යන්න ඕනේ. හරිද? ගොඩක් නෙමෙයි අපි දෙන 1 2යි. හරිද? එතකොට මේකට ආවම විශිෂ්ටතාව ආධාරිතව වෙන ප්‍රැක්ටිකල් එකක් තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ. ඒකත් බලාගෙන යන්න. ඊට පස්සේ මෙතෙන්ට ආවහම ධ්වනිමානයේ අනුනාද ලලයි දුරුනියතේ වෙන එක සමහරට එන්නේ නැති වෙයි. ওই දෙක තමයි එන්නේ නිමිති. මට කියන්න බැරුව ගියා. බැරි වෙලා හරි අර වෙනස් වෙලා ආලෝකයෙන් ප්‍රැක්ටිකල් එක ආවොත් ඒකට එන්නේ ළමයි මොකද්ද? ආලෝකයෙන් ප්‍රැක්ටිකල් එක ආවොත් අපි එනවා කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? අවතල කාචයක ප්‍රතිබිම්බේ පිහිටුවම සම්පාත ක්‍රමය ලබා ගැනීම කියන ප්‍රැක්ටිකල් එක තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ. ආලෝකයෙන් ආවොත් මම හිතන්නේ ආලෝකයේ ප්‍රැක්ටිකල් එකකින් නැති වෙයි. හරි. ආවොත් ඒක බලාගෙන යන්න ඕගොල්ලෝ විභාගයට යනකොට. හරි. එහෙනම් ඔයාලට ගෙසින් සම්බන්ධව කියන්න තියෙන ඕක තමයි ගෙසින්ස් බලන්න ඒකම විතරක් බලන්න එපා අනිත් ඒවාට ලැස්ති වෙන්න. හරිද? එතකොට ගෙසින්ස් බලලා ඔයාට බැරි වෙලා හරි විභාග ලියුවාම අපි කියපු වගේ රුකුලක් වුණා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම හොඳට විභාග ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.